අයිබන් ළමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මම කලින් දවසේ s සමානයි ut ධන භාගයයි at වර්ගය සමීකරණය ඔප්පු කරා. ඒ කියන්නේ මට ඒ වෙනුවට අපි සාමාන්‍ය මැත්ස් වලදී f පාවිච්චි කරනවා. භෞතික විද්‍යාවේදී අපිට ඒ පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. v සමානයි u ධන at මම ඔප්පු කරා සමීකරණේ අනුකලනයේ v වර්ගය සමානයි u වර්ගය ධන 2යි ඒ සමීකරණයත් මම ඔප්පු කරා. දැන් මම අද ඔයාලට ගානක් හදන්න යන්නේ සිරස් චලිතයේදී. ඒ කියන්නේ උඩට අපි දෙයක් විහික් කරනකොට ඒ දෙයක් අපි u වේගයෙන් විහික් කරොත් ඒක යන උප්පරිම උස ගණනය කරන්න. අපි දැන් මේවා ගණනය කරනකොට වාත ප්‍රතිරෝධය ඒ වගේ දේවල් නොසලකා හැරලා තමයි මේවා ගණනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාව එහෙම තමයි ගණනය කරන්නේ. අපි බලමු අපි උපරිම උස h කියලා හිතමු. වෙන්න මෙතේ ඉඳන් මෙතෙන්ද උස h. එතකොට අපිට ඇප්ලයි කරන්න පුළුවන් සමීකරණය මොකක්ද කියලා අපි ඉස්සරවම තීරණයකට එන්න ඕන. දැන් අපිට තියෙනවා ආරම්භක වේගය u. අවසාන වේගය බිඳුවයි. එතකොට අපිට මේ දෙක ආශ්‍රයෙන් තමයි මම දැන් උස ගන්න යන්නේ. එතකොට මට ඔප්පු කරව හැකි මේ s කියන්නේ දුර. එතකොට අවසාන වේගය තියෙනවා ආරම්භක වේගය තියෙනවා ගුරුත්වාකර්ෂණ ත්වරණය යටතේ චලනය වෙන්නේ. එතකොට ඒක තියෙනවා. එතකොට ඒ සූක්ත කිරීමක් වෙන්නේ. මම ඒකට දැන් ඇප්ලයි කරලා තියෙන්නේ. දැන් v වර්ගය සමානයි u වර්ගය ධන 2යි ඒ සමීකරණයට අපි මගේ දේවල් ආදේශ කරනවා. අවසාන වේගය සාමාන්‍ය වස්තුවක් උඩටම ගිහිල්ලා පල්ලෙහාට හැරෙන මොහොතේදී වස්තුවේ වේගය බිඳුවයි. එතකොට මෙහෙම තමයි එන්නේ. v වෙනුවට බිඳුව ආදේශ කරනවා බිඳුවේ වර්ගය. බිඳුවේ වර්ගය නම් ඉතින් බිඳුවමනේ. ඒක u ආරම්භක වේගය අපි විහික්කන වේගනේ. අපි මේ වස්තුව විසිකන වේගය u. ඒකේ වර්ගය. දෙවරක් ගුරුත්වාකර්ෂණ ත්වරණය අපි මේවා ඔක්කොම ගන්නකොට සමීකරණ දානවනම් එක දිශාවකට දාන්න ඕන. මේ දිශාවට ගන්න ඒවා ධන කියලා ගන්නවා. අනිත් දිශාවට තියෙනවා ඍණ. දැන් ත්වරණේ තියෙන්නේ පල්ලෙහාටනේ. පල්ලෙහාට තියෙන හින්දා ඒක ඍණ අගයක් වෙනවා. ගුරුත්වාකර්ෂණ ත්වරණය අපි උඩට දිශාව උඩට ගන්න හින්දා ඒක ඍණ g වෙනවා. එතකොට s මෙහෙම තියෙනවා. මේකෙන් අපි s උක්ත කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් ටක් ගාලා උක්ත කරන්න. මම ඒකයි පොඩි පියවර වලින් කරේ නෑ. s සමානයි u වර්ගයේ බෙදීම 2g. ඔන්න ඔහොමයි එන්නේ. සාමාන්‍යයෙන් අපි විහික්කන වස්තුවක් විහික්කනකොට ඒකේ අපි වේග කාල ප්‍රස්ථාරය යන්දොත් මේකට v ගත්තොත් මේකට t ගත්තොත් අපි එන්න වේගය වැඩි වෙනවා. වැඩි වෙලා එන්න වේගය අඩු වෙනවා. වේගෙ බිඳුව වෙලා ඊට පස්සේ වේගෙ ආය වැටෙන මොහොත අපි තියෙන තැනට මෙනකොට මෙන්න මේ වේගෙන් වගේ එනවා. v වේගෙන්. මෙන්න මෙහෙම තමයි වේග කාල ප්‍රස්ථාරය. අපි මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් යන්දුත් එහෙම ප්‍රවේගය කියන්නේ එක දිශාවකට සලකන එකනේ. එතකොට මෙතනින් එහාට වේගයේ දිශාව ඍණ වෙනවා. ආය පහු හැරෙනවානේ උඩටම. ඒ කියන්නේ අපි වස්තුවක් විහික්කපුවාම උඩ පොයින්ට් එකට ගියාම මේ ආය පහු අනිත් පැත්තට වේගෙ තියෙන්නේ. වේගෙ පටන් ගන්න. වේගෙ වැඩි වීගෙන එනවා අනිත් පැත්තට. මෙහෙන් අපි විහික්කනකොට උඩට වේගෙ තියෙන්නේ. දැන් මෙතනින් පල්ලෙහාට වේගෙ. එතකොට මෙතන ඉඳන් වේගෙ පල්ලෙහාට හැරිලා මෙන්න මෙහෙම වෙනවා. මෙන්න මේ පොයින්ට් එක ආයෙත් v වෙනවා. ඔන්න ඔහොම තමයි මේ වස්තුවක් උඩට විහික්කපුවාම මේ වෙන්නේ. දැන් අපි h සමානයි නෑ අවසාන වේගේ මම උපරිම උසේදීනේ මම බලන්නේ. උපරිම උස සලකනකොට උපරිම උසේදී වේගය බිඳුවයි කියලා තමයි මම මේ ගාන හදලා තියෙන්නේ. ඒ අනුසාරයෙන් තමයි මේක ආදේශ කරලා තියන්නේ. මේක තමයි දැන් මම සමීකරණ ඔප්පු කරාට පස්සේ හදපු පළවෙනි ගාන. පොඩි සිම්පල් එකක්. මම දිගටම වීඩියෝ කරනවා. ඔයගොල්ලෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කරන්න එපා නම් ඉතින් තේරෙන්නේ නැත්නම් එපා වීඩියෝ කරන්නත් කියලා කමන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you.